හැමෝම අදත් අයිබෝන් කියලා පිළිගන්නවා මධ්‍යමයා YouTube channel එකට. ඉතින් අද මට වීඩියෝ එකක් එවලා තිබුණා ගාල් එක්කෙනෙක්. එතකොට ඒකේ purchase 30ක් තියෙනවා කියලා තියෙනවා. මිල විදිහට කියන්නේ ලක්ෂ 18ක් කියලා ඒක සාකච්ඡා කරගන්න පුළුවන් වෙයි. මෙයා විදේශගත වෙන හින්දා තමයි මේ ඊළම විකුණනවා කියලා කියන්නේ. ඉතින් මම මේකේ එයා එවපු voice record දෙකක් දානවා. ඒක අහලා ඒක සම්පූර්ණ විස්තරය තියෙනවා. මොකද වීඩියෝ එක පොඩි කොටසක් එවලා තියෙන මට මේකේ විස්තරය කියන්න වෙලාවක් නැහැ. මේ වීඩියෝ එක ටිකක් දිග මදි නිසා. ඒ නිසා මම මේ voice එක මේකේ දානවා. දාලා ඔයාලට බලන්න යන්න පුළුවන් නම් බලන්න යන්න පුළුවන්. මේක තියෙන්නේ ගාල්ලේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් හෝ channel එක හොඳයි කියලා හිතනවා නම් channel like එකක් දාන්නත් comment එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා සහයෝගිකුත් දෙන්න. එතකොට අපි අලුතෙන් වීඩියෝ එකක් දාපුවම ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඕක තමයි විස්තරේ. මේ බලන්න මේක අයිති කෙනාගේ නම්බරෙත් මම දාලා තියෙනවා. ඔය වැටින් දාලා තියෙන මගේ නම්බරේ ඔයාලගේ ඉඩම් මොනවා හරි විකුණන්න තියෙනවනේ මේ වගේ මට ඒවලා කරගන්නත් පුළුවන්. නැත්නම් මේ මං ඉන්න ළඟක නම් මට ඇවිල්ලා වීඩියෝ එක ගන්න පුළුවන්. එහෙනම් අපි යන් විස්තර ටික අහන්න. මේ ඉඩම පිහිටලා තියෙන ගාල්ලේ පිලාන මොරකලවත්ත ගමේ. අපිට අයිති වෙන්නේ නගරය ගාල්ල නගරය. අවට සුපිරි පාසල්, රජයේ පාසල්, ඉන්ටර්නැෂනල් ස්කූල් ඔක්කොම තියෙනවා. පොලිසි, කරාපිටි හොස්පිටල් එකට විනාඩි 15කින් 20කින් වගේ ළඟා වෙන්න පුළුවන්. ප්‍රධාන නගරයට ටවුන් එකට ගාල්ලේ ටවුන් එකට යන්න පුළුවන් විනාඩි 20කින්. නිවසක් හදන්න උනත් හොඳම ඉඩමක්. පදිංචි වෙන කෙනාටම ඔප්පුව හදා ගන්න පුළුවන්. ඒකේ නීතිමය කිසිම ගැටලුවක් නැහැ. ඉතින් මම මේ ඉඩම හැකි ඉක්මනින් විකුණන්න බලාපොරොත්තු වෙන්නේ මගේ විදේශගත වීමක් නිසා. ඉඩම පර්චස් 30ක් වගේ තියෙනවා. ඉඩම බලපත්‍ර ඉඩම්. මම සම්පූර්ණයෙන්ම තේ වගාව දාලා තියෙනවා. අතර වටේටම කටුකම්බි ගහලා ඉඩම කොටු කරලා මායින් සීමා කරලා තියෙනවා. ඉඩමේ ටැප් ලයින් වතුර මල් ගහලා වතුර මල් හයි කරලා තියෙනවා. මේ ඉඩම පාර තියෙනවා ඉඩමටම. ඉඩම උඩිනුත් පාර යටිනුත් පාර. අවට සුපිරි පාසල්, හොස්පිටල්, පොලිසිය සියලුම පහසුකම් තියෙන ජනප්‍රිය පාසල්. අපේ ටවුන් එක තමයි ගාල්ල ටවුන් එක. ගාල්ල නගරයේ තමයි ප්‍රධාන ටවුන් එක වෙන්නේ. කැමති කෙනෙකුට ඇවිල්ලා ඉඩම බලන්න පුළුවන්. මම මේ ඉඩම දෙන්න බලාපොරොත්තු වෙන්නේ ලක්ෂ 18කට වගේ මුදලකට.